ආයිබෝවන් මර දොඩලාව සංවාදාත්මක හරසරණයට අද අපේ මාතෘකාව සරසවිය. මේ ගැන කතා කරලා අද අපත් සමග ඉන්නවා ප්‍රවීණෙක් වගේම ඒ ගැන නවකෙක්. අපි මුලින්ම හඳුනා ගනිමු පළමු වසර සිසුවෙකු වන සිරිමල් මදනක. ඔබ අපි සාදරයෙන් පිළිගන්නවා මර දොඩලාව වැඩසටහන. ඒ වගේම අපත් සමග සිටිනවා සිව්වන වසරේ සිසුවෙකු වන අයියේ කො සයින්ෂීට් එක්ක අපේ සිව්වන වසරේ සිසුවෙකු වන දුඹුරු ලහිරු. ඔබවත් අපි පිළිගන්නවා සාදරයෙන්. අයියේ දුඹුරු ලහිරු කියන්න එපා, කෝපි පාට ලහිරු කියන්න. කෝපි ලහිරු අපි ඔබවත් පිළිගන්නවා අපේ මර දොරලා වැඩසටහනට සාදරයෙන්. සර සවි දිව්‍ය මල් වත්තකි එහි ඵලය ජොබ් කට්ටකි. අයියේ මල්වත්ත කිව්වේ විලේජ් කම්ප්ලෙක්ස් එකද? නෑ එහෙම දෙයක් නෙවෙයි. ඉතින් සිරිමල් ඔබ විශ්වවිද්‍යාල නවකෙක්. ඉතින් ඔබටත් ඇති මේ විශ්වවිද්‍යාලය ගැන යම් අත්දැකීම්. ඉතින් ඔබට පුළුවන් ඔබේ අත්දැකීම් අපේ ප්‍රේක්ෂකයා සමග හුවමාරු කරගන්න. ඕ මාමේ ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඉතින් මම සරසවියට ඇවිල්ලා මාස 2ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ ආපු කාලේ මට ඊටාම සතුටුයි මේ වගේ සරසවියක මෙහෙම ඉගෙන ගන්න ලැබීම ගැන. ඉතින් මට මම එදිනෙදා වැඩ කටයුතු එදිනෙදා කරනවා. ඒ වගේම තමයි මේ විෂය බාහිර කටයුතු විදිහටත් මම සමිති සමාගම් ගොඩකට සහභාගී වෙලා ඉන්නවා. මේ මගේ බලාපොරොත්තු දෙකක් තියෙනවා මේ කැම්පස් එකේ. එකක් තමයි මම ඉස්කෝලේ කාලේ කළා වගේ හැම විෂයකටම ලකුණු 90කට වඩා ගන්න එක. මේ අනිත් බලාපොරොත්තුව තමයි මේ ඉංජිනේරින් ෆැකල්ටි එකෙන් මේ ලස්සන මේ උයන්න පිහන්න එහෙම පුළුවන් මේ ආදල් ඔබට අපට පේනවා අපේ සිරිමල් බලාපොරොත්තු ගොඩක් සමගින් ඉන්න බව. ඉතින් අපි යොමු අපගේ සිව්වන වසරේ ශිෂ්‍යයා වෙත. ඉතින් කෝපි ඔබටත් වසර 4ක අත්දැකීම් ඇති මෙම සරසවිය ගැන. ඉතින් ඔබට ඔබේ සරසවි දිවිය කොහොමද? ෂේක් ඔබට පෙනෙනවා ඇති ඔහුගේ මේ සියලු අත්දැකීම් සම්භාරයේ එක වචනයකට කැටිකොට දැක්වූ ආකාරය. ඊ타ත්ම අනර්ගයි කෝපි. ඉතින් කෝපි ඔබගේ අධ්‍යයන කටයුතු එහෙම කොහොමද මේ දවස්වල? ඒවනම් අයියේ මේ දවස් ටිකේම ඩෙඩ්ලයින්. දැන් මේ පැය දෙකකින් ක්විස් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔබ මෙම වැඩසටහනෙන් පස්සේ ක්විස් එකකුත් කරනවා. ඒ කියන්නේ ඔබ ඒකටත් පාඩම් කරලා ඉන්නේ දැනටමත්? නෑ ඔන්ලයින් නේ. හරි බොහොමත්ම ස්තුතියි කෝපි. ඉතින් අපි දැන් නැවතත් යොමු වෙමු අපගේ සිරිමත් වෙත. ඉතින් සිරිමත් දෙපාර්තමේන්තුව තෝරා ගැනීම කියන්නේ ඔබේ ජීවිතයේ ඇති ඉතා වටිනා කඩේමක්. ඔබත් මේ ගැන දන්නවා ඇති මෙම දෙපාර්තමේන්තු ගැන. ඉතින් ඔබට මොකද්ද මේ දෙපාර්තමේන්තු ගැන අපේ ප්‍රේක්ෂකයාට කියන්න තියෙන්නේ? ඔව් මාමේ ඉතින් මම ගොඩාක් හිතුවා මම ඇත්තටම මේ මොන්ඩිසෝරි කාලේ ඉඳලා තමයි මේ දෙපාර්තමේන්තු මොකද්ද තෝරගන්නේ කියලා හිතන්නේ. ඉතින් මම තාම තීරණය කළා නැහැ. මම හැබැයි හිතලා තියෙනවා මෙහෙම දැන් ඕනම් පුළුවන් ඉතින් කෙමිකල් ගිහිල්ලා මේ ලයන් එකේ 8.8 හදන්න යන්නත් මේ බැයි නම් තංගලට ගිහලා 100%ම හදනවා. තව මේ සිවිල් යන්නත් ආසයි. මල්ලි මගෙත් ත්‍රිල්ලා නෑ. මාස් සිවිල්ලාද මල්ලි සිවිල්ද? නෑ අයියර පාලම් හදන සිවිල් එක. තව මේ බයෝමෙඩිකල් ගිහිල්ලා දොස්තර කෙනෙක් වෙන්නත් ආසයි. එයාලා දැන් කොහොමද ඉංජිනේරු නෙමෙලුනේ? නෑ ඒගොල්ලන්ට දැන් දෙන්නේ නෑනේ. දෙන්නේ නෑලු. CS යන්නත් ආසයි. හැබැයි මේ අර 10න් පස්සේ හිර කරන් ඉන්න වෙලාවනේ টয়ලට් වහන මොකක්ද දෙයක් තියෙනවා කියලා. බයයි. හැබැයි අයියෝ මෙකැනිකල් ඉලෙක්ට්‍රිකල් නම් කොහොමත් යන්න බෑයි. අම්මා පිච්ච මලක් අතේ තියන් හදනවා වගේ පොඩි කාලේ ඉඳන් හැදුවේ. ඔය මජංගා ගන්න වැඩයි ට්‍රාන්ස්ෆෝමර් ගානේ නගින වැඩයි නම් කරන්න බෑ අයියේ. ඒකේ නම් කේස් එකක් නෑ කොල්ලෝ. උනුත් දැන් MLA අය කරන්නේ. එයාලත් MLA අය. ඔව් දැන් ඔක්කොම MLA අයනේ. ශ්‍රීමත් මං හිතන්නේ ඔබට එක දෙපාර්තමේන්තුවක් මග හැරුණා. ඔබ මොකද්ද හිතන්නේ මේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ගැන? ENTC එකද? ඕකේ හදන එක. මේ සර්ලා ඔක්කොම ඇවිල්ලානේ.
ඕකේ හදන ඔක්කොම වැඩ. අත ගැහුවොත් වැඩ. ඉතින් බොහොමත්ම ස්තුතියි සිරිමල්. අප නැවතත් යමු වෙමු අපගේ කෝපි වෙත. කෝපි ඔබ දැන් අවුරුදු 4ක් මෙම සරසවියේ ගත කරලා තියෙන්නේ. දැන් ඔබගේ මෙම සරසවි දිවිය අවසානයකට ළඟා වෙමින් පවතිනවා. ඉතින් ඔබේ මොකද්ද සැලසුම මෙම අවුරුදු 4න් පස්සේ ඔබ මොකද්ද කරන්න ඉන්නේ? අවුරුදු 4න් පස්සේ අයියේ කරන්නේ මේ ඉතුරු වෙච්ච රිපීට් ටික ලියලා දාන එක. මේ ෆස්ට් සෙම් එකේ හේකුත් තියෙනවනේ. අයියේ කැම්පස් එකේ රිපීට් උත් කරනවද? මේ අපේ සර් කිව්වනේ මේ ඩිග්‍රිය කොහෙද එල්ලලා එවනවා. එහෙම මේ රිපීට් කරන්නේ නැහැ. ඔව් බං මේ එල්ලලා එවන්නේ. මම මේ රිපීට් ලියුව නැත්නම් එක්සෑම් එකේ උන්ට OT නෑනේ. ඒකයි මම මේ රිපීට් ලියන්නේ. ඒක මිස. අපිට මේ අවස්ථාවේදී දුරකථන ඇමතුමක් යොමු වෙනවා. අපි යොමු වෙමු මේ දුරකථන ඇමතුමට. හෙලෝ වසන්ත මහත්මයා මම හැමදාම බලන දොරමඩලා වැඩසටහන මටත් අදහසක් තියෙනවා ප්‍රකාශ කරන්න. කමක් නැද්ද? ඔව් අපිට බොහොමත්ම සතුටුයි අපේ දීර්ඝකාලීන ප්‍රේක්ෂකයෙකු අප සමග සම්බන්ධ වීම ගැන ඔබට පුළුවන් අදහසක් ප්‍රකාශ කරන්න. ඉතින් මුලින්ම මේ අදහසට ඔබ එක් කරගන්නේ කාවද? මම කැමතියි අපේ සිරිමල් පුතාවයි දුඹුරු පුතාවයි වසන්ත මහත්මයාවයි පුන් කලස් දෙකයි සිරිල් අයියවයි සානක බ්‍රෝවයි තව මගේ ඔය කැම්පස් එකේම ඉන්නවා මගේ දුවවත් එකතු කරගන්න මම කැමතියි. අපේ කැම්පස්සේ කෙල්ලේ මොකක්ද අංකල් දුවගේ නම? ටානියා. 21 බැච් එකේ ටානියා. මං නම් හොඳට යව දන්නවා. ටානියක්ද? මාත් දන්නවා ටානියක්. ඔබත් දන්නවද? මාත් දන්නවා. යකෝ. ඒ 21 බැච් එකේ ටානියාව මමත් දන්නවා. දුවේ මං හිතන්නේ අපේ එම දුරකථනය විසන්තුනා. ඉතින් අපි නැවතත් යොමු වෙමු අපේ මේ ඉතා හරවත් සාරවත් සංවාදයට. ඉතින් ලෝකයේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ. ලෝකයේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ කියලා අයින්ස්ටයින් මහත්තයාගේ දිනපොතේ තිබිලා තියෙනවා. ඉතින් මේ දෙදෙනා තමයි සරසවියයි ප්‍රේමයයි. ඉතින් සිරිමල් ඔබට කියන්න තියෙන්නේ මොකද්ද මේ ඔබේ සරසවි ප්‍රේමය ගැන? ඕ මාමේ තාම මාස දෙකක් නිසා මට එහෙම සරසවි ප්‍රේමයක් නැහැ. නමුත් මට මෙන්න මෙහෙම අත්දැකීමක් තියෙනවා. මම මේ ළඟදී ලයිබ්‍රරි එකේ ඉද්දි මම දැක්ක මෙහෙම හඳේලිය වැටුණ මුහුදු රළ වගේ නිල වරලසක්. ඉතින් මම ඒ නිල වරලස පස්සෙන් එයාගේ බෝඩිමටම ගියා. මට කතා කරගන්න බැරි වුණා. ඉතින් මගේ බලාපොරොත්තුව තමයි ඒ නිල වරලස ආයි දැක්කොත් ඒක මගේ කරගන්න එක. මේ මල්ලි එයා ආකියගේද? අර ආකි බම්බු තිබ්බයි. එයාගේ බෝඩිම තිබ්බේ අර මෝල් පෙපාරේ හඳුන් කුරු කඩේ ළඟද? හඳුන් කුරු කඩේ ගවයි. ඔය ආකියේ කොණ්ඩේවා ගත්ත කොල්ලෙක් බං. මාත් ඕක පස්සෙන් ගියා පස්සෙම් කාලේ. ඉතින් බොහොමත්ම ස්තුතියි සිරිමල් ඔබගේ සරසවි ප්‍රේමය අපත් සමග හුවමාරු කරගත්තට. අප දැන් යොමු අපේ අවුරුදු 4ක අත්දැකීම් ඇති කෝපි පුතා වෙත. ඉතින් කෝපි ඔබටත් ඇති ඔබගේම සරසවි ප්‍රේමයක්. අයියේ මම පොඩි දෙයක් කිව්වට කමක් නැද්ද? කමක් නැහැ ඔබට මෙම ප්‍රේක්ෂකාගාරයේ තියෙන ඕනම දෙයක් කියන්න. මං චුට්ටක් නැගිට්ටට කමක් නැද්ද? කමක් නැහැ කෝපි කමක් නැහැ. ඒ කෝබම් මගේ ෆයිල් එක. අනේ නංගිලා මම මේ වරදක් බොරුවක් වංචාවක් කරන මිනිස්සෙක් නෙමෙයි. මම අවුරුදු 4ක්ම තනිකඩව හිටියේ. මේ තියෙන්නේ ඊ ක්ලබ් එකෙන් මං තනිකඩයි කියලා මට හොඳම තනිකඩයාගේ සම්මානට දුන්න. කෝපි කරුණාකර වාඩි වෙන්න අපිට වැඩසටහන කරන්න ඕනේ. මේ තියෙන්නේ මගේ CV එක. අනේ කෝපි වාඩි වෙන්න. මගේ නම්බර එක 075යි. ඔයි කෝපි කිව්වා වාඩි වෙනවා. තා පොඩි දෙයක්. අනේ මහත නංගිලයි මල්ලිලයි නම් කෝල් කරන්න එපා. හරි බොහොමත්ම ස්තුතියි කෝපි ඔබේ සරසවි ප්‍රේමය අපත් එක්ක හුවමාරු කරගත්තට මට දැන් නැවතත් ඇමතුමක් එනවා. අපි යොමු එම ඇමතුමට. හෙලෝ මහත්මයාද? ඔව් ඕයි වසන්ත ඉක්මනට වරියකෝ. එල්ලගේ පොලිම තේ දෙන්න මොකෙක්වත් නැහැ. ඉඩියක් දෙන්න කවුවත් නැහැ. දුරකථනය විසන්දි වුණා. මේ මල්ලි මට පොඩි වැඩක් තියෙනවා. මේ මං ගිහලා එන්න බයි. බයි. අපි දැන් මොකද කරන්නේ? අපි ඉතින් ඉතින්නේ. ඔව් දැන් අර මේ යට වැජ්ජේ කොල්ල නටනවලුනේ. මේ අර පුටුව ගන්නේ.
බාරක. මේ මේක ගනින් බං. ඇයි බං උඹලා පුන් කලසකට ආවේ? කැරිය ෆෙයාගල් ළඟයි නේ බා.